හලෝ කොහොමද ඔයාලා හැමෝටම ඉතින් ඔන්න ඔයාලව අද මගේ YouTube channel එකට ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න අද මම මේ වීඩියෝ එකෙන් අරන් ආවේ මගේ මේකප් පවුච් එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් අද මම ඔයාලට මගේ මේකප් පවුච් එක මෙන්න මේ විදිහට පෙන්නනවා. ඉතින් මේ තියෙන්නේ මගේ cute පර්ස් එක. මේකේ තමයි මම මේ බඩු ඔක්කොම දාලා තියාගන්නේ. එහෙනම් අපි බලමු මොනවද මේකේ තියෙන්නේ කියලා. ඉතින් මුලින්ම කියන්න ඕනේ මගේ එකේ ඇත්තටම මේකප් වලට වැඩිය මම ඔය පළඳින එක ජාති තමයි තියෙන්නේ. ඔයාලට මේක බලාගෙන යද්දි තේරෙයි. ඉතින් මුලින්ම මම මෙන්න මේ වගේ බොක්ස් එකක් තියන් ඉන්නවා. මේ බොක්ස් එක ඇතුළට මම දාන්නේ ඔයාලට මේ පේනවා වගේ අර මට එක ඕන වෙන ජාති තියෙනවනේ. ඔය මේක නම් තැල්ලක් වගේ එකක්. ඔය නැටුම් වලට එම දාපුවා මට හම්බෙච්චා. මේ වගේ ඉයරින්ස් මෙන්න මේ වගේ. මේක නම් මට මගේ අක්කා කෙනෙක් තමයි දුන්නේ. මේ වගේ එක කරාම ජාති තියෙනවා ඉතින්. මේ හැම දෙයක්ම අර නිකම්ම දාගත්තොත් එහෙම ඒක නැති වෙන්න පුළුවන්. අවුස්සල තමයි හොයන්න වෙන්නේ. ඒ හින්දා මම ඉතින් මේ වගේ පුංචි බොක්ස් එකක තමයි මේ ඔක්කොම arrange කරගෙන තියෙන්නේ. ඉතින් ඒ දේවල් තමයි මේ බොක්ස් එක ඇතුලේ තියෙන්නේ. ඔන්න ඉතින් ඊළඟට මංගාව මෙන්න මේ වගේ ඉයරින්ස් බොක්ස් එකක් තියෙනවා. මේක ඉයරින්ස් බොක්ස් එකක් වුණාට මම මේක දාලා නම් තියෙන්නේ මගේ පෙන්ඩන්ට්ස්. මම ඇත්තටම මාල එහෙම ගත්තාම ඒ කියන්නේ නෙක්ලස් වර්ග ගත්තාම ඒකේ අර චේන් වල පාට යනවනේ. ඉතින් මං කරන්නේ එක හොඳ ගෝල්ඩ් ටච් චේන් එකක් තියාගෙන ඒකට මම ගන්න මේ එක පෙන්ඩන්ස් ටික එකතු කරගෙන මෙන්න මේ විදිහට වෙනම තියාගෙන මගේ ඇඳුමේ කලර් එකට ගැලපෙන විදිහට මම මාරුවට මේවා දාගෙන යනවා. ඒ නිසා මං ගාව මේවල නෙක්ලස් වල පෙන්ඩන්ස් තමයි තියෙන්නේ. මේ වගේ බොක්ස් එකක් ඇතුළට දාලා තමයි මම තියාගන්නේ. ඇත්තටම කිව්වොත් මගේ පවුච් එකේ ඉතින් වැඩි හරියක් මේකප් වලට වැඩිය ඔය ඒ වගේ දේවල් සුකුරුත්තන් දේවල් තමයි තියෙන්නේ. ඉතින් ඔන්න මෙතන නෙයිල් පොලිෂ් එකක් ඇවිල්ලා තියෙනවා. ඔයාලට මේකේ පාට කොහොම පේනවද මන් දන්නේ නැහැ. ඉතින් කොහොම හරි මං ගාව කලර්ස් දෙකයි තියෙන්නේ. මේවා තිබ්බට ඉතින් මං ගන්නෙත් නැහැ. ඒ වුණාට ඉතින් ආසාවට තියන් ඉන්නවා. මං ඔය දැන් ගත්තේ රෙඩ් කලර් එක. මං කලින් ගත්තේ පින්ක් කලර් එක. ඔයාලට මේකේ කැම් එකට කොහොම පේනවද දන්නේ නැහැ. ඒ තියෙන්නේ රෙඩ් කලර් and පින්ක් කලර්. මේක ඉතින් මම ආසාවට ගත්තේ. ඇත්තටම කිව්වොත් මම ඔය ඒ වගේ දේවල් එකතු කරනවා. මේ තියෙන්නේ පොඩි කොණ්ඩ කට්ටක් සමනලයක හැඩේ. ඒකත් ඉතින් හරිම කියුට් නේද? අපි බලමු තව මොනවද මගේ පවුච් එක ඇතුලේ තියෙන්නේ කියලා. මේ කොණ්ඩ කට්ට ගැන කිව්වොත් මට මේක ගෙනත් දුන්නේ අපේ නැන්දා. එයා ඉන්නේ ඩුබයි වල. ඉතින් එයා එනකොට මට ගෙනාපු පුංචි තෑග්ගකින් එකක් තමයි මේ. ඒ જાතියේ තව එකක් තියෙනවා. මේ තියෙන්නේ ඒකෙම බ්ලූ කලර් එක. ඉතින් ඔය විදිහට ඒ කොණ්ඩකටු දෙකකුයි තවත් මේක ඇතුලේ ඊළඟට ඔයාලට හම්බෙයි. ඉස්සරහට තවත් කොණ්ඩකටු දෙකක් තියෙනවා. ඒ දෙකත් හරිම ලස්සනයි. ඒකත් නැන්ද තමයි ගෙනත් දුන්නේ. මේ තියෙන්නේ මම දරස් එකකින් ඕඩර් කරපු මගේ ඉතින් ඔන්න මේ තියෙන්නේ මම දරස් එකකින් ඕඩර් කරපු මේකප් බ්‍රෂ් සෙට් එකක්. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඒක තියෙන්නේ. ඇත්තටම මම ඉතින් ඔය ඉඳලා හිටලා දරස් එකකිනුත් එක ඕඩර් ජාති දානවා. ඒ වුණාට මේක මං ගාව තිබුණාට මං ඉතින් මේකප් කරන්නේ නැහැ. ආසාවට තමයි ගෙනාවේ. තව තියෙනවා මේ තියෙන්නේ මම ඔයාලට කලින් කිව්වේ නැන්ද ගෙනාපු කොණ්ඩකටු කාඩ් දෙකක් ගෙනාවා. ඒකේ එකක් තමයි මේ. ඉස්සෙල්ලා මම දෙකක් පෙන්නවනේ. මේ තියෙන අනිත් එක. ඒක රෙඩ් කලර් එක.
තව පින් කලර් එකකුත් තිබුණා. ඉන්න බලන්න. මේ තියෙන්නේ මේ පින් කලර් එක. ලස්සනයි නේද? මං ඉතින් අපේ නැන්ද දුන්න ඒවා යාව මතක් වෙන්නත් එක්ක ගොඩක් පරිස්සම් කරලා තියාගෙන ඉන්නවා ඉතින්. මේ තියෙන්නේ බූල් බෑන්ඩ් එකක්. මේක ඉතින් මම කොණ්ඩෙටත් දානවා, අතටත් දානවා, එකෙක් විදිහට දානවා. කොහොම දැම්මත් ඉතින් මම මේකට ආසයි. ඉතින් ඒකත් මගේ පවුච් එකේ මම තියාගෙන ඉන්නවා. තව තියෙනවා ඇත්තටම කිව්වොත් ඔයාලා ඇත්තටම බය වෙන්න එපා. මොකද මේ මම ඇත්තටම බ්‍රේස්ලට් යූස් කරන්න හරිම ආසයි. ඉතින් මම දකින එක අර ගන්නවා වගේම මට ලැබෙන්නේ කියන්නේ gift විදියට හම්බෙන්නේ ඒව තමයි. ඇත්තටම කිව්වොත් ඉතින් මට ඉතින් වැඩි හරියක් gift හම්බෙන්නේ අපේ තාත්තගෙන් තමයි. ඉතින් මේකත් black color bracelet එකක්. ඊපස්සේ මෙන්න මේක pink color. මම ඔයාලට පෙන්නන මේ bracelet වලින් ගොඩාක් තාත්තා අරන් දීපුවා. මේක pink color. මම ඉතින් හරිම ආසාවෙන් මේවා පාවිච්චි කරනවා. මේකත් ලස්සනයි ඉතින්. රෝස පාටයිනේ. ඊළඟට මේ තියෙන්නේ මේක නම් මට මගේ බර්ත්ඩේ එකට මගේ යාළුවෙක් දුන්නේ. මේකත් එක්ක තවත් බ්‍රේස්ලට් එකක් දුන්නා. මං හිතන්නේ ඊළඟට ඒක මේ තියෙන්නේ. මෙන්න මේකයි ඒකයි දෙකම මගේ ඉස්කෝලේ යාළුවෙක් තමයි බර්ත්ඩේ එකට දුන්නේ. ඉතින් මේ බ්‍රේස්ලට් එකත් මම ඇත්තටම මේක නම් කතරගම ගිහින් ගත්තේ. ඇත්තටම කිව්වොත් මේක විතරක් නෙමෙයි මේ ඔක්කොම කතරගම ගිහින් තමයි ගත්තේ. මේකත් තාත්තා නම් දුන්න එකක්ම තමයි. මම මෙතන කලෙක්ෂන් එකේ මාතම ඒවයින් එකක් තමයි මේක. මේක ඕනම ඇඳුමකට දාන්න පුළුවන්. මොකද මේකේ පාට ගොඩාක් තියෙනවා. ඉතින් ඒක හරිම ලස්සනයි. ඊළඟට මේ බ්‍රේස්ලට් එක නම් මට අපේ අක්කා දුන්නේ. ඒකටත් මම ගොඩාක් කැමතියි. ඒකේ අමුතුම ලුක් එකක් තියෙනවා නේද? මේක මොන මේකත් ඉතින් කතරගම ගිහින් තමයි ගත්තේ. ඒකටත් මම කැමතියි. මම ඉතින් මේ කතරගම ගියාම මේ වගේ දේවල් තමයි ගන්න. මොකද අපි අවුරුද්දකට එකපාරක් යනවානේ කොහොමද. එතකොට ඉතින් මම උස්සගෙන ඉන්නේ ඕවම තමයි. ඊළඟට මෙන්න මේ බ්‍රේස්ලට් එක. ඇත්තටම මේ බ්‍රේස්ලට් එක නම් මට දුන්නේ අපේ මල්ලි. ඉතින් මම මේකට මාර ආසයි. මේක හරිම කියුට්. එයාගේ ඉතින් තේරීම් තමයි හරිම කියුට් එක. මේකත් අපේ අක්කා දුන්න බ්‍රේස්ලට් එකක්. මේකටත් මම ගොඩාක් ආසයි. මේකත් අපේ මල්ලි මට බර්ත්ඩේ එකට දුන්න බ්‍රේස්ලට් එකක්. ඉතින් එයා තෝරන ඒවා හරිම කියුට්, හරිම ලස්සනයි. මේකත් කතරගම ගිහින් ගත්ත තවත් එක්තරා බ්‍රේස්ලට් එකක්. yellow color. ඒකත් ලස්සනයි. ඉතින් guys මේ තියෙන්නේ මං ගාව තියෙන බ්‍රේස්ලට් වලින් මම අවසම බ්‍රේස්ලට් එක මම ඔයාලට ඉස්සෙල්ලා පෙන්නුව පාට එකක් පෙන්නුවා නේද? ඒකයි මේක තමයි මං අවසම එක. මේක හරිම ලස්සනයි කියලා දන්නේ නැහැ. උනාට මෙතන අර සුදු පාට මලක් කියම තියෙනවානේ. ඒක මාරම ලස්සනයි. මම හරිම කැමතියි ඒකට. ඔන්න මේක තමයි මං දරස් එකකින් ඕඩර් කරපු තවත් ලිප්ස්ටික් එකක්. ඇත්තටම මේක තිබ්බා කියලා මම නම් ගන්න නැහැ. ඒ වුණාට ඉතින් ආසාවට තියාගෙන ඉන්නවා. ඉතින් ඒකත් ෂෝක්. ඔන්න ඔය ටික තමයි මගේ මේකප් පවුච් එකේ තියෙන්නේ. ඔයාලට පේනවා ඇති ඕකේ මේකප් වලට වැඩිය තියෙන්නේ අනම්මනම් ಜಾති. මේකප් වලට කියලා තියෙන ඉතින් nail polish දෙකයි මේකප් brush set එකයි විතරනේ. ඉතින් ඔන්න ඔය ටික තමයි මං ගාව තියෙන ಜಾති. ඒ කියන්නේ මගේ මේකප් පවුච් එකේ මම දාගෙන ඉන්න ಜಾති.
ඉතින් මං හිතනවා මේ වීඩියෝ එකට ඔයාලා ගොඩක් කැමති වෙන්න ඇති කියලා මම මේක ඔයාලත් එක්ක ෂෙයා කරගත්තේ ඔයාලගේ අදහස් දැනගන්න. ඉතින් මේක බලන්න ඉතින් කොහොමත් මං ගිලානේ නංගිලා අක්කලා ගෑනු ළමයිනේ. ඉතින් ඔයාලට හැමෝටම මට කියන්න තියෙන්නේ මගේ මේ වීඩියෝ එකට ඔයාලා ගොඩක් හරි ආස වුණා. මේක දිගටම බලන්න ඔයාලට හිතුණා. මගේ channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න, comment කරන්න. කමෙන්ට් කරනකොට ඔයාලා අනිවාර්යෙන් ඔයාලගේ කමෙන්ට් එක දාන්න අමතක කරන්න එපා. මොකද ඔයාලගේ කමෙන්ට් එනකන් ඒවා කියවන්න මම ගොඩාක් ආසාවෙන් බලාගෙන ඉන්නවා. ඒ හින්දා ඔයාලගේ කමෙන්ට් එක නම් ඔන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් ඔන්න ඔය වගේ දේවල් තමයි අද වීඩියෝ එකෙන් මම අරගෙන ආවේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකටත් ඔයාලා කැමති වෙයි කියලා. එහෙනම් ඉතින් යන්න වෙලාව ඇවිල්ලා. ඉතින් ඔන්න තවත් අලුත් වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බෙනකම් ඔයාලට පරිස්සමට ඉන්න කියලා මම අදට යන්නම් එහෙනම්. අලුත් වීඩියෝ එකකින් හම්බෙමුකෝ එහෙනම්. බයි.